welcome back to my YouTube channel. කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ගොඩ දවසකින් තමයි මම vlog එකක් කරන්නේ. ඒ වගේම තමයි මේ අවුරුද්දට ගෙන පළවෙනි vlog එක. මට අද vlog එකක් කරන්න හිතුණා. මොකද මට මේ මුළු week එකම ගොඩක් special. මොකද හරියට මදී ඉඳන් සතියකින් මගේ special date එකක් එනවා. ඒ තමයි මගේ graduation එක. මම මගේ masters complete කරා. ඉතින් මගේ graduation එක next Wednesday. දැන් මේ vlog එක දානකොට මගේ graduation එක ඉවරයි. හැබැයි මට හිතුණා ඊට සතියකට කලින් ඉඳන් මම මොනවද මගේ graduation එකට ready වෙන විදිහ, මම මොනවද කරන්නේ, ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි vlog එකට යමු. මේක දවසක vlog එකක් නෙවෙයි. මේක සතියක vlog එකක්. මේ සතියේ මම ඔයාලට පෙන්නන්නේ මගේ graduation week එක. ඉතින් දැන් මම ready වෙලා ඉන්නේ මගේ graduation dress එකේ first fit on එකට. ඉතින් මට අද appointment එකක් තියෙනවා. ඊට පස්සේ මට පොහොද වලට තව appointment එකක් තියෙනවා. ඉතින් මම මේ දෙකටම යන්න ඕනේ. දැන් මම ready වෙලා ඉන්නේ මගේ first appointment එකට. ඉතින් මගෙත් එක්ක යමු මගේ graduation outfit එකේ fit on එකට. Hi මම ගොඩ දවසකින් තමයි vlog එකකට voice over එකක් කරන්නේ. ඒ කියන්නේ මම ගොඩ දවසකින් තමයි vlog එකක් අරගෙන එන්නේ. මම දැන් මගේ dress එකේ first fit on එකට ගිහිල්ලා ගෙදර යන ගමන්. ගෙදර යන්නේ මගේ කාර් එකත් එක්ක. මම යනවා දැන් මගේ ඊළඟ appointment එකක් තියෙන හින්දා මම ටක් ගාලා ගිහිල්ලා මගේ first fit on එක බලලා ඒකේ තිබ්බ අඩුපාඩු කියලා ඒගොල්ලන්ට ආපහු පොඩි adjustments වගේක් තියෙනවා. ඉතින් ඒ ටික බාර දීලා මම දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ හොඳටම සීතලයි. මොකද මෙහි මේ දවස්වල winter නිසා. දැන් මම මගේ චූටි කාර් එකත් එක්ක මගේ second appointment එකට යන්නයි හදන්නේ. Hi මං මගේ first appointment එකට ගිහින් දැන් ආවා. දැන් මම යන්න හදන්නේ මගේ second appointment එකට. මම යන්නේ මගේ චූටි බීමත් එක්ක. මගේ කාර් එකයි. ඔයගොල්ලන්ට මම කවදාවත් vlogs වලින් මගේ කාර් එක පෙන්නලා නැහැ. ඉතින් අපි යනවා දැන් මගේ second appointment එකට. ඒකට මට 25 minutes වගේ drive එකක් තියෙනවා. මම මගේ eyelashes extension කරන්න යන්නේ. ඒක මගේ first time මම කරන්නේ. මම කලින් කළා නෑ. ඉතින් ඒකට පොඩි appointment එකක් තියෙනවා. අද කරන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ බලනවා මට ඇලර්ජි තියනවද කියලා පොඩි patch date එකක් අද. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන appointment එකක් දාලා ඇලර්ජි තියනවද මට ඒක කරන්න පුළුවන්ද එහෙම කියලා පොඩ්ඩක් බලනවා. eyelashes දාන්න වෙන දවසක. ඉතින් අද මම යනවා ඒ appointment එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අද දවසේ මට තියෙන වැඩ එච්චරයි. ඊට පස්සේ හෙටත් ලොකු වැඩක් තියෙන එක මම හෙට කියන්නම්. දැන් අද ඒ වැඩේට අපි ගිහින් එමු. How about this? Like this one glitter. If you want more shiny, you can do that. දැන් මම මගේ nail salon එකට ගිහිල්ලා මගේ nail idea සුත් එයාලට කියලා එයාලගේ idea සුත් අරගෙන මම මගේ nail color එක finalize කරලා nails appointment එකකුත් දාගෙන ගෙදර ආවා. ඉතින් ඒ දවසේ මේ ටික තමයි සිද්ධ වුනේ. ඔන්න අද 2026 ජනවාරි 15 වෙනිදා මම මේ වෙලාව දැන් ඇති 10ට කිට්ටු කරලා මම මේ දැන් යන්නේ මගේ කොණ්ඩේ කලර් කරන්න. මම first time තමයි UK වල hair color කරන්නේ. ඒ වගේම තමයි hair cut එකක් මම කරලා තිබුණේ නැහැ. ඉතින් මේ first time තමයි මම යන්නේ. හැබැයි මම මීට කලින් මම මේ කියන්නේ මේ 15 වෙනිදාට සති දෙකකට විතර කලින් මේ සැලොන් එකට ගියා. ඒ ගිහිල්ලා එයාලගෙන්ට මං ආස කළා එක පෙන්නලා ඒ ඔක්කොම කරලා එයාලා මාව චෙක් කරා මට ඇලර්ජි තියෙනවද සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද කියලා. ඒ ඔක්කොම කරලා මම ආවේ. ඒ වගේම තමයි එයාලා මගේ ස්කැල්ප් එකෙන්ම ඩැමේජ් වෙලා නැති hair samples අරගෙන මගේ ආස කරන කලර් එක දාලා බැලුවා. ඒක මට suitable ද, ඒකට ඇලර්ජිස් තියෙනවද එහෙම කියලා බැලුවා. ඉතින් ලොකු process එකක් කරා. මම දන්නේ ලංකාවේ එහෙම කරනවද කියලා. හැබැයි මෙහෙ එහෙම කරනවා. හැමදේම මාර්ම සේෆ්ලි කරනවා. ඉතින් මම ඒ දේවල් කරලා තමයි මේ appointment එක දාගත්තේ. ඉතින් අද 15 වෙනිදා මම යන්නේ මගේ hair එක කලර් කරන්න. මම මාර්ම ආසාවෙන් හිටියේ
අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ මගේ ගේ ගාවම සලෝන් එක තියන්නේ 2 minutes වගේ walking distance. මගේ ගේ ළඟමයි. ඉතින් ඒක මාරම ලේසි. එතන crew එකත් මාරම හොඳයි. ඉතින් මෙන්න මේ සලෝන් එකට තමයි මම ගියේ. යාන් සලෝන් ලෙස්ටර්. UK වල තියෙන තැනක්. මේ මෙතන බුද්ධ ස්ටැචු එකකුත් තිබුණා මාරම ලස්සනයි. ඉතින් මම යාළුවට ඒක කිව්වත් එක්ක මේ මාරම ලස්සනයි කියලා ඒතකොට යාළුවා කිව්වා ඒක මාරම පීස්ෆුල් ඒකයි තියලා තියෙන්නේ කියලා. මම බුද්දිස්ට්. ඉතින් මට ඒක මාර ප්‍රවුඩ් ඔහොම දකිද්දි කියලා. ඉතින් මේක තමයි මම ගියපු සලෝන් එක. අර ඈත ඔයාලා දැක්ක එක්කෙනා තමයි මගේ කන්සල්ටන්ට්. ඉතින් එයා තමයි මගේ කලයක කරේ. එයා තමයි සෑම්. ඉතින් එයා තමයි එතන ඉන්න සීනියර්ම එක්කෙනා. ඉතින් මට මගේ ටෝකන් එකක් දීලා මම දැන් ඉන්නවා මගේ කන්සල්ටන්ට් එනකන්. එයා මට මගේ කලයක පෙන්නුවා. මෙන්න මේක තමයි වගේ ෆයිනල් ලුක් එක එන්නේ. මෙන්න මේ කලයක තමයි වට දාන්නේ කියලා. මෙන්න ඉන්න සෑම්. මෙයා තමයි එතන ඉන්න සීනියර්ම එක්කෙනා. මාව කන්සල්ට් කරේ එයා. දැන් මගේ කලයක ඇප්ලයි කරන ගමන් ඉන්නේ. හැබැයි මම හිතුවේ නෑ එයා කලයක කරයි කියලා. මං හිතුවා එයාගේ කව හරි එයාගේ කොමේ වැඩ කරන කෙනෙක්ව දාලා කරයි කියලා. හැබැයි එයා තමයි මගේ කොණ්ඩේ කලයක කරේ. ඉතින් මට මාරම ආසයි. මොකද එයාගේ අතින් මගේ කොණ්ඩේට කලයක දාන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මම දැන් මේ කලයක දාලා දැන් ඉන්නවා මගේ ෆයිනල් ලුක් එක එනකන්. දැන් මම මගේ වොෂ් කරලා කොණ්ඩේ දැන් ඉන්නවා මගේ ෆයිනල් ලුක් එක. මමවත් හරියට තාම දැකලා නැහැ. මොකද හෙයාර් ඩ්‍රයි කරන්න ඕනේ හින්දා. ඉතින් අපි බලමු. මෙන්න මේ ටයිම් එකේ තමයි මම මගේ කොණ්ඩේ ෆයිනල් ලුක් එක හරියටම දකින්නේ. මොකද අර වෙට් හෙයාර් තියෙනකොට පේන්නේ නැහනේ. හම්බෝ මාරව ලස්සනයි. ඒක වෙනම එකක්. Here's my final look. Oh my god. මාරව ලස්සනයි. මම මාරම ආසයි. මොකද මම මුකුත්ම කරලා නෙවෙයි හිටියේ කොණ්ඩේට. එයාලා උනත් පස්සේ මගේ ෆයිනල් ලුක් එක දැක්කට පස්සේ එයාලත් එක්සයිට් වුණා. Oh my god. Sam did a great job. Thank you Sam. ඇත්තටම මාරව ලස්සනයි. ඉතින් එයාලත් මාරම විදිහට එක්සයිට් වුණා. මමත් එහෙම පර්සනලි මත් මාරම ආසයි. ඉතින් මම මේ හැමදේම කරේ මගේ ග්‍රැජුවේෂන් එකට. ඉතින් ඒකටයි තව ස්පෙෂල් දෙයකටත් එක්ක. ඒකත් ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. දැන් සෑම් මට කියලා දෙනවා හෙයාරකට ට්‍රීට් ගන්න ඕන විදිහ හැමදේම මට කියලා දුන්නා. ඒ වගේම මගේ ෂැම්පූ කන්ඩිෂනර් එකේ ඉඳන්ම මට ආපහු ඔක්කොම චේන්ජ් කරන්න සිද්ධ වුණා. මගේ කොණ්ඩේ පැටක් ගන්නවනේ හින්දා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ හොඳම යාළුවා හීරෝනේ. ඉතින් එයා එක්සයිට් වෙන විදිහ මගේ කොණ්ඩේ දැකලා එයාටත් මම වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නනවා. මොකද එයා ඉන්නේ ලන්ඩන් හින්දා. The next day මම ආවා ෆෝස් පාක් එකට. ෆෝස් පාක් කියලා කියන්නේ ලෙස්ටර් වල තියෙන ලොකු shopping center එකක්. මම ඒකේ බූත්ස් එකට තමයි ආවේ. එයාවේ මට ඕන කරන hair care ටිකක් ගන්න. මොකද මම කොණ්ඩේ කලර් කරපු නිසා මට අලුතින්ම shampoo, conditioner, heat protections වගේ දේවල් ගන්න ඕන වුණා. ඉතින් මට recommend කරපු ඒවා ටිකක් තිබුණා. ඉතින් මම ඒ ටික ගන්න ආවා. කෙරිස්ටින් බ්‍රෑන්ඩ් එකෙන්, ලොරියල් බ්‍රෑන්ඩ් එකෙන් වගේ තමයි මම ගත්තේ. ඉතින් පොඩ එක්ස්පෙන්සිව්. ඉතින් මට ඒ ටිකට ගියා පවුන් 73යි පෙන්ස 20ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 32000ක් වගේ. ඉතින් ඒ ටිකක් ගණන් ටිකක් නෙමෙයි. ඉතින් ගොඩක් ගණන් ලංකාවේ මුදලින් බලද්දි ඒත් ඉතින් මට ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ ටිකත් අරගෙන මම ආපහු ගෙදර යන්න පිටත් වුණා. Oh my god, I love my hair. ඇත්තට මාරව ලස්සනයි. මම මාරම ආසයි මගේ කොණ්ඩේට. ඊට පස්සේ මම ආවා මගේ ඩ්‍රෙස් එක කලික් කරගන්න. ඒ කියන්නේ මගේ ග්‍රැජුවේෂන් ඩ්‍රෙස් එකේ ෆිට ඔන් කරලා මගේ ඩ්‍රෙස් කලෙක්ෂන් තිබුණා. මම ඉතින් එදාම ආවා මගේ ඩ්‍රෙස් එක කලික් කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක. මම මාරම ආසයි මගේ ඩ්‍රෙස් එකට. මට මාරම ආසාවක් තිබුණා white color dress එකක් අඳින්න. ඉතින් ඒ වගේම මට full white ලස්සන dress එකක් හම්බ වුණා. මම ඉතින් ඒකෙත් fit on කරලා මගේ dress එකත් කලික් කරගෙන යන්න හදනකොට මට එතන හිටපු අයියා chocolates දෙකකුත් දුන්නා. ඉතින් මම ඒ දෙකත් අරගෙන ආපහු පිටත් වුණා. මේ තියෙන chocolates දෙක මට ඔයාලට කියන්න බැරි වුණා. මම මේ දවසේම උදේ මගේ eyelashes extensions වලට patch date එකට ගියා. මට හැබැයි වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ මම ආවා මගේ බූබුට කෑම දෙන්න. මගේ චූටි කාර් එකට ඩීසල් ගහගෙන මම ඉතින් ගෙදර ගියා. මම
දැන් මගේ eyelashes extensions වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගේ appointment එකට යා ready වෙනකන් මං ඉතින් room එකට වෙලා ඉන්නවා. මෙතන තමයි මගේ extensions කරන්න තිබුණේ. ඉතින් අද මම ආවා මගේ groceries restore කරන්න. මොකද 19 වෙනිදාට මගේ ස්පෙෂල් කෙනෙක් ලංකාවේ ඉඳන් UK එනවා මගේ graduation එකට. ඉතින් මෙන්න මේ දෙන්නත් එක තමයි මම groceries ගන්න ගියේ. ඉතින් මේ දෙන්න ඕන කරන දේවල් නෙමෙයි ගන්නෙ. කොහොම හරි මේ තුවක්කුව මේ දෙන්න අරගත්තා. දැන් මම මගේ ෆේවරිට් හියුමන්ව පික් කරන්න එයාපෝට් යන ගමන්. ඒ තමයි මගේ අම්මා. මම මගේ අම්මව දකින්නේ අවුරුදු 2කට පස්සේ. so excited. මම යන්නේ මගේ කාර් එකේ. හැබැයි මම නෙමෙයි drive කරේ මගේ යාළුවෙක්. මොකද එච්චර දුරම drive කරන්න බැරි හින්දා මම පැය 24කට මගේ ඉන්ෂුරන්ස් එකට second drive විදිහට යව දාලා එයා තමයි drive කරේ. ඉතින් අපේ අම්මා අපේ time එකෙන් රෑ 7ට විතර land කරා. ඊට පස්සේ අපි දැන් බලාගෙන ඉන්නවා එතනට ගිහිල්ලා අපේ අම්මා ඉමිග්‍රේෂන් ක්ලියර් වෙලා එනකන් අපි මේ මග බලාගෙන තමයි ඉන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අම්මී ආපු වීඩියෝ එක. எப்படி இந்த ட்ராவலு ஃபோனு මෙයාගේ තමයි ලැප්ටොප් එක අර බැටරි සෝරි දායම නලෝ මානිත් ඒවත් කොහොම මට මගේ අම්මගෙන තාත්තගෙන හම්බුණ වටිනම gift එකක්. මේක මගේ birthday gift එක. හැබැයි මගේ birthday එක තිබුණේ August. ඉතින් ඒත් මට මේක දී ගන්න බැරුව තමයි යාලා හිටියේ. ඉතින් අම්මා ආව හින්දා අම්මි ගත්තේ මට එව්වා. මගේ නම සිංහලෙන් ගහලා තියෙන gold pendant එකක්. ඉතින් ඒකත් අම්මි මට ඒ වෙලේ දුන්නා. ඊට පස්සේ මට ඔයාලට කියන්න බැරුණා මේ ඉන්නේ හිරුනි මගේ හොඳම යාළුවා. එයා ඉන්නේ ලන්ඩන්. ඉතින් අපි යන්න කලින් ලන්ඩන් වලින් එයාවත් පික් කරන් තමයි එයාපෝට් ගියේ. ඊට පස්සේ අපි කොෆි එකක් ගත්තා. hot chocolate 4ක්ද 5ක්ද ගත්තා අපි හැමෝටම. අරගෙන ඒකත් බීලා මගේ කායෙක් ගාවට ගියා. මගේ බූබු ගාවට ගියා. ඉතින් මගේ බූබුව අපි first time තමයි දැක්කේ. කලින් ඒ කියන්නේ live දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒකත් බලලා ඉතින් ලැගේජස් ටික සේරම කායකට දාගෙන අපි ඊට පස්සේ ගෙදර ආවා. අවුල් අම්මා සිරුකද්දනේ ෂා කවුද හදලා තින්නේ? ඔයා කන්නෝ කාලා අවුවනේ ඒක නම් ගන්නවනේ ෆොටෝ එක උඹනත් ඒක හෙල ඒ මරු ලොකු එන්න බලන්න මගේ කෑම එක. ඒ ඔයාලා දැක්කේ අපි අම්මිට මං හදලා දුන්න very first breakfast එක. ඉතින් මං එයාට ඒකත් හදලා දීලා අපි දෙන්නම ආවා මගේ nails appointment එකට මගේ nails කරන්න. කොහොම හරි මගේ nails වල foundation එක කරේ boy කෙනෙක්. මෙන්න මෙයා තමයි කරේ. එයා තමයි nails clean කරලා ඒ ඔක්කොම කරේ. ඊට පස්සේ මගේ final ඔක්කොම කරේ lady කෙනෙක්. අර කලින් මගේ nails select කරපු කෙනා. මේ තියෙන මගේ nails ටික හරිම ලස්සනයි. මාරම neat මාරම ලස්සනයි. මට ඕනුනේ charm ලස්සන එකක්. ඉතින් මගේ dress එකටත් match වෙන්න මගේ nails ටික යාලා ලස්සනට හදලා දුන්නා. ඊට පස්සේ අම්මේ මට බත් කෑවුවා. අවුරුදු 2කට පස්සේ අම්මා ගතෙන් බත් කෑවා. මාරම රහයි ගොඩක් කෑම ගන්නලා තිබුණා. අද
අද තමයි මේ ලොක් එකේ අන්තිම දවස. අද මගේ ග්‍රැජුවේෂන් එක. ඉතින් කර්ව් තියටර් එකේ තමයි මගේ ග්‍රැජුවේෂන් එක තිබුණේ. මගේ යුනිවර්සිටි එක කියන්න බැරුණානේ. මගේ යුනිවර්සිටි එක තමයි ඩීමන්ෆ්‍රයි යුනිවර්සිටි ලෙස්ටර්. ඉතින් කර්ව් තියටර් එකේ තිබුණේ. දැන් මම මගේ ක්ලොක් එක 60 කලෙක්ට් කරගන්න ගියා. මට මාරම ප්‍රවුඩ් ඒක ඇඳගෙන එළියට එනකොට මාරම හැඟීමක් දැනෙන්නේ. දැන් මේකත් ඇඳගෙන ඊට පස්සේ ගිහින් මම මගේ අම්මිට වැඳලා බ්ලෙසින් කරගත්තා. ඊට පස්සේ මේ ඉන්නේ මගේ යාළුවෝ ටික, මගේ යුනිවර්සිටි ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් යාළුවත් එක්ක තමයි මම එකට හිටියේ. මෙන්න මෙයාව ඔයාලා දන්නවා. මෙන්න මෙයා මගේ හොඳම යාළුවා යුනිවර්සිටි එකේ සිම්රාන්, මන්ප්‍රීත් and Hira. ඉතින් අපේ හෝල් එකට ගියා. මොකද අපේ සෙෂන් එක තිබුණේ 2 pm. ඔයාලට පෙනේ අපි ඉන්නේ නිකන් බෑක් ස්ටේජ් වගේ. අපේ ෂීට්ස් තියෙන බෑක් ස්ටේජ් වගේ. අපි කළු තිරයකින් අපිව වහලා තමයි මුලින්ම තියෙන්නේ. ඊට ඉස්සරහා තමයි අපිට උපාධි දෙන තැන සහ අපේ පේරන්ට්ස්ලා, අපේ ලෙක්චරර්ස්ලා, අපේ ඩීන්ලා හැමෝම ඉන්නේ අපිට ඉස්සරහා. අපිව දැම්ම පෙන්නන්නේ නැහැ කට්ටියට. හැමෝගෙම කතාවල් තියලා ලස්සන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තට පස්සේ තමයි අපේ තිරය ඕපන් කරන්නේ. මේ ඉස්සරහ තියෙන කළු තිරෙන් අපිව වැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන් ලස්සන මියුසික් එකක් එක්ක තමයි අපේ තිරය ඕපන් වෙන්නේ. එතකොට තමයි අපේ පේරන්ට්ස්ලා අපිව දකින්නේ. ඉතින් මාරම ප්‍රවුඩ්. හැමෝම ක්ලැප් කරලා අපිට ආචාර්ය කරනවා. Please take your seats. ඒ හැඟීම කියන්න තේරෙන්නේ නැහැ. මම මගේ මාස්ටර්ස් සක්සස්ෆුලි කම්ප්ලීට් කරා නේද කියනවා කියලා මට දැනෙනකොට මට මාරම හැපි. ඒ තිරේ ඕපන් වෙනකොට අපිට තියෙන තැන අපිට අපි ඉස්සරහා ඉන්න හැමෝම අපිට ආචාර්ය කරනවා, ක්ලැප් කරනවා, අපි පිළිගන්නවා. ඒ හැඟීම මට කියන්න වචන නැහැ. මාරම ප්‍රවුඩ්, මාරම සතුටුයි සහ අර අවුරුදු 1කමාරක් මහන්සි වෙලා මාස්ටර්ස් කරපු ඒ මහන්සිය, ඒ හැමදේම, ඒ ස්ට්‍රෙස් එක හැමදේම එක මිනිත්තුවෙන්ම යනවා. මොකද ඒ සතුට හැමෝම අපිට ආචාර්ය කරද්දි, ක්ලැප් කරද්දි, සීනියර්ස්ලා ක්ලැප් කරද්දි, පේරන්ට්ස්ලාට අපිව පෙන්නනකොට ඒක ඒ එන හැඟීම කියන්න වචන නැහැ. 525,680. How do you measure a year in the life? How about love? Remember that. Tisuri devmini kibia hetige dona. Shalu keloth mavila. Nish. Win. Shalu keloth mavila. Oh my god, finally I got my master's certificate and finally I completed my master's successfully and I'm so proud of myself. Oh my god, hard work paid off. I'm so happy. And they will be filled with tears. To start again. You won't have your man while he's busy loving every woman. Oh my god, මේ ඉන්නේ මගේ අම්මි. එයාගේ අම්මිගේ තාත්තිගේ දෙන්නගෙම හීනයක් තමයි මම හැබෑ කරේ. ඉතින් ඒ දෙන්නට මාරම හැපි. ඊට පස්සේ මට අපේ අම්මි ලස්සන ෆ්ලවර් පංච් එකක් දුන්නා. ඉතින් ඒක තමයි මේ. ඊට පස්සේ මං ගියා මගේ යාළුවොත් එක්ක පික්චර්ස් ගන්න. These memories will stay with me. මේ තියෙන්නේ මට මගේ යාළුවන්ගෙන් හම්බෙච්ච ෆ්ලවර්ස්. මෙන්න මේ ෆ්ලවර් බන්ච් එක හම්බුනේ නම් අම්මගෙන්. අනිත් ඒවා ඔක්කොම මගේ යාළුවන්ගෙන්. ග්‍රැජුවේෂන් එක ඉවර වෙලා යුනිවර්සිටි එකට යනකොට මගේ යාළුවොත් ඇවිල්ලා හිටියා. ඉතින්
I'm so blessed. Thank you so much for coming. ඉතින් ඔයාලගේ blessed ඔයාලගේ උදව් ඒ හැම එකක් නින්දම තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි. කියන වචන නෑ මට මං ගැන මාරුම් ප්‍රවුඩ්. ඒ වගේම ඔයාලා මංගෙත් එක්ක ඉන්නවට මට තවත් හැපි. ඉතින් ඔහොම තමයි මගේ ග්‍රැජුවේෂන් වීක් එක ඉවර වුණේ. ඒ වගේම මට විශ් කරපු මගේ ග්‍රැජුවේෂන් එකට විශ් කරපු හැමෝටම ගොඩාක්ම thank you. ගොඩාක් ස්තුතියි. ඉතින් අපි තවත් අලුත් vlog එකකින් ඉක්මනින්ම හම්බෙමු. Thanks for watching. Bye. These moments I will remember forever.